Hi, welcome back to Ferdy's YouTube channel. ඔන්න අද මම යුනිෆෝම් එක පැත්තකින් තියලා පොඩි ටූර්නමන්ට් එකකට යන්න තමයි හදන්නේ. දැන් වෙලාව පාන්දර 5:00 විතර ඇති. 6 වෙද්දි තමයි හොස්පිටල් එක ගාවින් අපේ වෑන් එක අනුරාධපුරේ හොස්පිටල් එකට යන්නේ. මං එනකොටත් ඔන්න කට්ටිය ඇවිල්ලා අපි යන්නේ අපේ හොස්පිටල් එකේ වෑන් එකේ. 6ට කිව්වට ඉතින් යනකොට 6:00 විතර ඇති. මේ අනුරාධපුරේ පාරේ තියෙන තිරප්පනේ කියන හරිය. ඒ හරියෙන් අපි උදේට කෑම කන්න නැවැත්තුවා වාහනේ. මේ ප්ලේස් එක ළඟදි තමයි මං හිතන්නේ මේ විදියට හැදුවේ. අනුරාධපුරේ වන්දනා කරන්න යන අයට එහෙම පහසුවක් වෙන්න තමයි මෙතන හදලා තියෙන්නේ. මෙතන නතර වෙලා කෑම කන්නත් පුළුවන්. ඒ නිසා තමයි අපි මෙතන නතර වුණේ. අපි නතර වෙලා උදේ කෑම ගත්තා. අපි කොහොමත් යනකොට දැන් මැචස් පටන් අරන් තිබුණොත් අපිට ආයෙ බ්‍රෙක්ෆාස්ට් ගන්න වෙලාවක් නැහැ. මේ ඉන්නේ අපේ ආශාන්ටි. එයා තමයි ටීම් එකේ ලීඩර්. හොඳ වොලිබෝල් ප්ලේයර් කෙනෙක්. කොහොම හරි ඔන්න අපි අනුරාධපුරයට එනකොට උදේ 8:00 විතර වුණා. අපි එද්දිත් ට්‍රෝෆීස් ඔක්කොම තියලා ඊට පස්සේ ග්‍රවුන්ඩ් එක ලෑස්ති කරලා ප්ලේයර්ස්ලව ලයින් අප් කරලා එහෙම තමයි තිබුණේ. හැම සැරේම වගේ BOC එකෙන් ඊට පස්සේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඇනෝලා එකෙන් ස්පොන්සර්ෂිප් එක දීලා තිබුණා. චරා මේ ඉන්නේ අපේ පොළොන්නරුව A ටීම් එකයි B ටීම් එක. අපෙන් ආවේ ටීම්ස් දෙකයි බොයිස් ලගේ ටීම් එකයි. මැච් එක පටන් ගන්න කලින් හම්බුණු පුංචි වෙලාවේ අපි අපේ ඔෆිෂියල් ෆොටෝ එක ගත්තා. ටූර්නමන්ට් එක පටන් ගද්දිම වගේ පළවෙනි මැච් එක තිබුණේ ශ්‍රී ලංකාරන අපිට. අපි NHSL ටීම් එකයි තමයි පළවෙනි මැච් එක ප්ලේ කරේ. ඒකෙන් අපි දිනවා. අපි පොළොන්නරු A කණ්ඩායම. ඒ කියන්නේ ටීචින් හොස්පිටල් පොළොන්නරු A ටීම් එක තමයි මගේ ටීම් එක. අපි තමයි වින් කරේ. ටීචින් හොස්පිටල් පොළොන්නරු B ටීම් එකට හම්බ වුණේ දඹුල්ල හොස්පිටල් එක. ඒකෙන් අපේ ටීම් එකට වින් කරන්න බැරි වුණා. මොනා කරන්නද ඉතින්? දිනනවා වගේම පෙරදෙනවා කියන එකත් අපි බාර ගන්න ඕනනේ. ටීම් එකේ ප්ලේ කරපු හැමෝම වගේ ටිකක් වයසින් වැඩි අය. ඒත් එයාලා හොඳ තරගයක් දුන්නා. ඒක ගැන අපි සතුටු වෙන්න. මේ පේරාදෙණිය ටීම් එක ටූර්නමන්ට් එක පුරාවටම හොඳ තරගයක් දීපු ටීම් එකක්. ඒගොල්ලෝ තමයි තරගාවලියේ අනුශූරතාවය ගත්තේ. එයාලා හොඳට ප්‍රැක්ටිස් කරලා වෙල් ප්ලෑන් ටීම් එකක් විදියට තමයි ඇවිත් හිටියේ. පොළොන්නරුව ටීම් A එක 3rd ප්ලේස් එකට යන්න හේතු වුණේ පේරාදෙණිය ටීම් එක. අපිට එයාලත් එක්ක සෙල්ලම් කරලා වින් කරන්න බැරි වුණා. මේ අපේ බොයිස් ලගේ ටීම් එක. මේ චතුරංග තමයි ඉන්ටර් හොස්පිටල් ටූර්නමන්ට්ස් වල හොඳම ප්ලේයර්. සාමාන්‍යයෙන් බොයිස්ල ප්ලේ කරද්දී ඒක බලන් ඉන්න පුදුම තරම් ආස හිතෙන මැච් එකක් වෙනවා. මොකද යාලා හරිම ටෙක්නිකල් විදියට ප්ලේ කරනවා. මේ මෙඩිකල් ෆැකල්ටි ටීම් එකයි අපේ රත්නපුර නර්සිං කොලෙජ් එකේ ටීම් එකයි. ඒකත් හරිම උණුසුම් විදියට ඉවර වෙච්ච මැච් එකක්. අවසානයේදී නර්සිං ඔෆිසර්ස් ටීම් එක තමයි වින් කරේ. ඉන්ටර් හොස්පිටල් ටූර්නමන්ට් එකක් තියෙන හැම වතාවකම මග නොහැරම බලන්න ඕන තරගයක් තමයි අනුරාධපුරේ බොයිස් ලගේ ටීම් එක සෙල්ලම් කරනකොට. මොකද ඒ ටීම් එකේ ඉන්න තාරක තමයි මේ ටූර්නමන්ට් එක ඕගනයිස් කරන්නේ. ඕගනයිස් කරනවා වගේම තාරක කියන්නේ හොඳ ප්ලේයර් කෙනෙක්. ඔය අංක 2 ජර්සි එක ඇඳලා ඉන්නේ තාරක. තාරකගේ ප්ලේයින් ස්කිල්ස් සාමාන්‍යයෙන් ටිකක් විශේෂිතයි. අපේ ටූර්නමන්ට් එකේ විමන්ස් චැම්පියන් ට්‍රොෆි එක ගත්තේ මැදිරිගිරිය බේස් හොස්පිටල් එක. මේ ඉන්නේ නදුරි නංගි. නදුරි නංගිලාගේ ටීම් එක තමයි හැම වතාවෙම වින් කරන්නේ. එතකොට මේ ඉන්නේ චතුමිස්. මේ ටීම් එකේ ප්ලේයර්ස් ලගේ සින්ක්‍රොනයිසේෂන් එක හැම වතාවෙම එයාලා ට්‍රොෆි එකට ගෙනියනවා. එයාලා කවදාවත් පරදෙන්න බලාගෙන එන්නේ නැහැ. හැමදාම දිනන්නේ ඒගොල්ලෝ. මැදිරිගිරිය බේස් හොස්පිටල් එක කියන්නේ මාරම දක්ෂ ටීම් එක.
හැම පාරම වගේ මේ පාරත් එයාලා වින් කරා. හොඳට මව්වේ සෙල්ලම් කරලා ග්‍රවුන්ඩ් එකේ කොනක ඉඳගෙන අපි පැණිකෝඩු කෑවා. පේනාද කට්ටියගේ මූණවල හොඳටම රතු වෙලා ඒ තරම්ම අනුරාධපුරයට අවුව වැටුණා. අද නම් හරිම මහන්සි. හැබැයි හරිම ලස්සන දවසක්. ළමයින්ට සෙල්ලම් කරන්න විතරක් නෙමෙයි පුළුවන්. එයාලට ගෙදර වැඩ කරන්න, ඩාන්ස් කරන්න, සින්දු කියන්න, ඕනම සිටුවේෂන් එකක් ක්‍රියේටිව් විදියට නිර්මාණය කරගන්න කෙල්ලෙක්ට පුළුවන්. මැච් ඔක්කොම ඉවර වෙලා අපි හොඳ හැටි නැටුවා. ඉතින් ඔහොම තමයි අපේ ටූර්නමන්ට් එක ඉවර වුණේ. ටූර්නමන්ට් එක රෑ වෙනකම්ම තිබුණා. එහෙනම් ගිහින් එන්නම්. බයි බයි. ආයෙත් දවසක අලුත් vlog එකකින් අපි හම්බෙමු.